හෙලෝ කොහොමද ඔයාලට සුබ දවසක් කියලා මගේ යාළුවෝ හැමෝටම ප්‍රාර්ථනා කරනවා ඔන්න. අද මම අරගෙන ආවේ අලුත්ම විදිහේ වීඩියෝ එකක්. ඔන්න අද ඉරිද දවසනේ. අද ඉතින් ඉරිදා කියලා අපිට නම් නිකන් ඉන්න නෑ. අද උදෙන්ම නැගිටලා ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා බුදු පහනෙම තියලා මම මේ ලෑස්ති වෙන්නේ මගේ වැඩ ටික පටන් ගන්න. ඉතින් මට ඊයේ කජු ඕඩරයක් හම්බ වුණා. දාන ගෙදරකට තමයි ඉතින් ඒක දෙන්න තියෙන්නේ. එන්නේ ඒක පැකට් කරගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. මෙන්න මේ විදිහට චූටියට කවර ටික කපලා ඒක හොඳට සීල් කරගන්න ඕනේ. මොකද රටකජු පැකට් කරනකොට කවර එක හොඳට සීල් වෙලා තිබ්බේ නැත්නම් රටකජු වලට පුලම් වදිනවනේ. එතකොට රටකජු වල රහ නැතුව යනවා. මේ විදිහට හොඳට කවර ටික සීල් වෙන්න පුච්චගෙන ඉවර වෙලා තමයි පැකට් කරගන්න ඕනේ. ඉතින් ගෙදරට වෙලා නිකන් ඉන්න ඔයාලටත් පුළුවන් මම මේ කරනවා වගේ බිස්නස් එකක් පටන් ගන්න. ඔයාලට සල්ලි නෑ, අරක නෑ, මේක නෑ කිය නිකන් ඉන්නේ නැතුව මං කරන විදිහට කරලා බලන්නකෝ. චූටි මුදලකින් මේ වගේ බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් ඉතින්. YouTube එකකින් මේ ගැන ඕන තරම් වීඩියෝ දාලා තියෙනවා. චුට්ටක් YouTube එක සර්ච් කරලා බලන්නකෝ. ඕන තරම් මේ ගැන වීඩියෝ දාලා තියෙනවා YouTube එකේ. මාත් මගේ බිස්නස් එක පටන් ගත්තේ YouTube එකකින් බලලා තමයි. ඉතින් මේ විදිහට කවර ටික පුච්චගෙන ඉවර වෙලා තමා කජු ටික පැකට් කරගන්න ඕනේ. කජු ටික කීරලා හොඳට කවර වලට දාලා සීල් කරලා ඉල්ලන කෙනාට දීපුවාම තමයි අපිට ආයෙත් බිස්නස් එකක් හම්බ වෙන්නේ. මොකද අපි කරන වැඩේ හරියට කරොත්නේ ආයෙත් අපි ගාවට හොයාගෙන එන්නේ. ඉතින් මෙන්න මේ විදිහට කවර ටික ඔක්කොම පුච්චගෙන කවර 25ක් විතර තියෙනවා පුච්ච ගන්න. එයාලා ආරණ්‍යයකට තමාලුතින් දාන දෙන්නේ. චූටි හාමුදුරුවරුන් ඉන්නේ. චූටි හාමුදුරුවෝ කොහොමත් කැමතිනේ රටකජු කන්න. හරි. දැන් කවර ටික පුච්චගෙන ඉවරයිනේ. අපි දැන් ගිහිල්ලා මෙන්න මේ ටික පැකට් කරගමු. මේ විදිහට කවර වලට පොඩ දාලා මෙහෙම තරාදිය උඩින් තියලා කිරලා පැකට් කරගන්න තමයි තියෙන්නේ. ගානට ඉතින් කිරන්න ඕනේ. මොකද මටත් ලාභයක් තියෙන්න ඕනනේ. ගන්න කෙනාටත් පාඩුවක් නොවෙන්න මටත් පාඩුවක් නොවෙන්න මේ බිස්නස් එක කරගෙන යන එක තමයි මගේ පරමාර්ථය. ඉතින් මෙන්න මේ විදිහට හැම කවර එකටම රටකජු ටික දාලා කිරාගෙන පැකට් කරගන්නවා. හරි දැන් කිරාගෙන ඉවරයිනේ. අපි මේ ටික පැකට් කරගන්න විදිය බලමුකෝ. මෙන්න මේ විදිහට කවරේ අරගෙන පුච්චනවා ආපහු. සීල් වෙන්න පුච්චලා හොඳට කවර එක සීල් වෙන්නම තියෙන්න ඕනේ. මොකද රටකජු වලට හුලම් වැදුනොත් රටකජු වලින් රහ නැහැ. මම පැකට් කරන්නේ තෙල් රටකජුනේ. ඉතින් ඒ හින්දා හැම රටකජු පැකට් එකක්ම සීල් වෙලාද කියලා හොඳට ආපහු බලන්නත් ඕනේ. මං ආයෙත් කියනවා ඔයාලටත් මේ වගේ චූටියට බිස්නස් එකක් පටන් ගන්න ආසයි නම් මට WhatsApp message එකක් තියන්න. මං ඔයාලට උදව් කරන්නම්. අපෙන් ගන්නත් පුළුවන් තෙල් රටකජු. ඔයාලා මෙහෙම අරගෙන ඔයාලා පැකට් කරලා දාන්නත් පුළුවන්. වෙළඳපොළ හදාගන්න එක එච්චර අමාරු වෙන්නේ නැහැ. මමත් මුලින්ම හිතුවේ අමාරු වෙයි කියලා. ඒත් එච්චරම අමාරු වැඩක් නෙමෙයි ඉතින් මේක. අපිට උවමනාව උනන්දුව තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ නේද? මෙන්න මේ විදිහට ඔක්කොම ටික පැකට් කරලා ඉවර වෙලා සීල් කරගන්න ඕනේ. කවර ටික හොඳට පැකට් වුණොත් තමයි ලස්සනට කවර එන්නේ. පිරීලා වගේ තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලත් කරලා බලන්නකෝ. ඔයාලටත් කරන්න පුළුවන්. බැරි නෑ. මමත් මුලින්ම හිතුවේ ඉතින් බෑ කියලා තමයි. ඉතින් ඒ වුණාට හැමෝගෙම උදව් එක්කලා මම මේක පටන් අරගෙන දැන් ගොඩක කල් වෙනවා. ඉතින් දැන් තාමත් කරගෙන යනවා ඉතින්.
බලන්නකෝ මේ විදිහට පැකට් කරලා ඉවර වෙලා. ඔයාලටත් පුළුවන් කඩවල් වලට දාන්න, පාර අයිනේ තියාගෙන විකුණන්න. මේ තියෙන්නේ මම පැකට් කරපු රටකජු ටික. බලන්න ඒකේ ලස්සන කොහොමද කියලා. මේ වගේ රටකජු මේ විදිහට පැකට් කරලා කඩවල වලට දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් පාර අයිනේ තියාගෙන ඔයාලා ඕන තරම් දැකලා ඇති. විකුණන කට්ටිය ඉන්නේ. ඒගොල්ලන්ට දෙන්නත් පුළුවන්. ඔයාලට ගාණක් තියාගෙන එහෙම දෙන්න පුළුවන්. ඉතින් බලන්නකෝ කොච්චර හොඳද කොච්චර ලස්සනද කියලා. අපි හිතුවොත් දෙයක් බැරි නෑ. කරන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ කිලෝ එකේ පැකට් එකක්. අපි දෙන්නේ මේ විදිහට තමයි කඩවල වලට නම්. අර විදිහට පැකට් කරේ දාන ගෙදරකට කියලා මම ඔයාලට කලින් කීවනේ. ඒ මාමා ඉල්ලපු විදිහට තමයි මම මේ පැකට් කරේ. අර තෙල් රටකජු එකක්, මේ අවල් රටකජු. අපි ගාව මේ වර්ග දෙකෙන්ම තියෙනවා. ඕන කෙනෙකුට ගන්න පුළුවන්. මම පල්ලෙහෙන් ෆෝන් නම්බර් එක දාලා තියන්නම්. මගේ මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා කැමති නම් මගේ channel එක subscribe කරන්න. bell icon එකත් click කරලා තියාගන්න.